ආයිබෝවන් සුපුරුදු වැඩසටහන සුපුරුදු ලෙන්ගතුකමෙන් ලකි ඊශ්‍රායල් ඉඳලා. ඉතින් අද මම වීඩියෝ එක වෙන් කරගන්නේ මේ පොඩක් උත්තර දෙන්න. මොකද මේ මාසේ 13 වෙනිදා වීඩියෝ එකක් දාලා තිබුණා. අපේ විදේශ සේවා නීති කාර්යාංශයේ ගරු සභාපති කෝසල වික්‍රමසිංහ එක්ක ද බුලට් කියන YouTube නාලිකාවේ සහෝදරයා වැඩසටහනක් කළා YouTube එකේ වීඩියෝ එකක් දාලා තිබුණා. ඉතින් ඒකෙදී මම හිතන ඊශ්‍රායලයේ මම හිතනවා මාව ඉලක්ක කරගෙන තමයි ඒකේ ප්‍රකාශයක් කරනවා ඊශ්‍රායලයේ ඉන්න YouTube කරන අය නීති රීති හදලා හරි ලංකාවට ගේනවා කියලා. ඉතින් මම විදේශ සේවා නීති කාර්යාංශය විවේචනයට ලක් කරන්නේ ඊශ්‍රායලයේ ඉඳලා මම විතරයි. එකම නාලිකාව මගේ lucky.lk ඒ මම. ඉතින් මම හිතන්නේ මට එන්න කිව්වොත් මම එනවා. ඕන දෙයකට ඇවිල්ලා මට පුළුවන් කියන්න. අපේ රටේ ජනාධිපති සහෝදරයා පත් වුණු දවසේ ඉඳලා එතුමාට උවමනාවක් තියෙන අපේ රටේ වංචාව දූෂණය නැති කරන්න. ඉතින් ඒකට අපි මමත් පොඩි සහයෝගයක් දෙනවා. මගේ යුතුයකමක් පුරවැසියෙක් විදියට. මොකද දැන්ට රාජ්‍ය ආයතනවල මා දූෂිත මාතෘකාවක් තමයි විදේශ සේවා නීති කාර්යාංශය. ඒක නෑ කියන්න බෑ. අලුතෙන් පත් වෙලා ආපු ජාතික ජන බලවේගයේ සභාපතිවරයෙක් ඉන්නේ කෝසල වික්‍රමසිංහ. ඉතින් ඔබතුමා දන්නවා මේ විදේශ සේවා නීති කාර්යාංශය කොච්චර දූෂිතයිද කියලා, කොච්චර වංචා දූෂණ සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒක මම අලුතෙන් කියන්න ඕනේ නෑ. මොකද 2023 ඔබතුමා හිටියේ නෑ. මනුෂ්‍ය නායකකාර ඇමතිකම දරන කාලේ මම තනියම ඊශ්‍රායලේ ඉඳලා ගේමක් කිල්ලපු මිනිහෙක් මනුෂ්‍යත් එක්ක ඇමතිකම ඉද්දි හොරා කියලා. ඉතින් ඒක අද ඔප්පු වෙලා තියෙනවා. එදා මනුෂ්‍ය අත්අඩංගු කරගෙන දැන් අප මත ඉන්නේ. ඉතින් අප මත හිටියට නිදොස් කොට නිදහස් කළා නැහැ. ඉතින් මට අදත් කියලා මම හොරෙක් කියලා. මනුෂ්‍ය කියන්නේ හොරෙක්. තක්කඩියෙක්. මේ ඇවිල්ලා ඉන්න සල්ලිගත් මේ ඉන්න ඕනතර ඊශ්‍රායලයට ඇවිල්ලා ඉන්න මනුෂ්‍ය සල්ලිගත්තු මිනිස්සු. ඒ හින්දා මේ අදටත් මම විදේශ නීති කාර්යාංශයේ මොකක් හරි වංචාව දූෂණයක් දැක්කොත් මම ඒක ප්‍රසිද්ධිය කතා කරනවා. ඒක මම හිතන්නේ මම වරදක් කරනවා කියලා. ඒක මම මේ කරන වැඩපිළිවෙල ජනාධිපතිතුමා අනුමත කරනවා. මම මේක පක්ෂේ ලේකම් ටිල්වින් සිල්ලා මේ සහෝදරයාටත් යවනවා මේ බලන්න මේකේ මම මොකක් හරි වරදක් කරනවාද කියලා අහලා බලන්න. මොකද ඊශ්‍රායලයේ ජාතික ජන බලවේගයේ කමිටුවේ සමාජිකෙක් මම. ඉතින් මං ගැන අහන්න පුළුවන් ඊශ්‍රායල් ජාතික ජන බලවේගයේ කමිටුවේ ප්‍රධානියා ඉන්නවා. ඕගෙන් අහලා බලන්න පුළුවන් මම මොනවාද මේ ඊශ්‍රායලේ ඉඳලා මේ පක්ෂ වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ කියලා. ජනාධිපතිවරණේ තිබුණු රැස්වීම හැම එකක්ම ඇමතුවා මං. ඒ රැස්වලා ඉන්න කට්ටිය අමතපු කෙනෙක් මම. ඊට අමතරව අපේ යම් කිසි ඒ කාලේ අවශ්‍යතාවන් වලට මුදල් දුන්නා. ඒ වගේම මගේ ගමේ මගේ පවුලේ සියලු දෙනාම මගේ යාළු මිත්‍රාදීන් අපි සම්පූර්ණ වැඩ කරේ ජාතික ජන බලවේගයේ දිනවන්න. එවැනි ලොකු කැපකිරීමක් කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඉබ්බාගම පාදි සභාව එදීම ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒකේ උපසභාපතින තමයි අපි නියෝජනය කරේ. අදටත් එතුමියට අපි සහයෝගය දෙනවා. එතුමිය දන්නවා මං කවුද කියලා අහුව කොච්චර පක්ෂ වෙනුවෙන් උදව් කරලා තියෙනවද කියලා. අදටත් එහෙමයි. ඉතින් ගරු සභාපතිතුමා දන්නේ නැතුව ඇති මම පක්ෂේ කෙනෙක් කියලා. ඒ හින්දා වෙන්නේ නැති මම හිතන්නේ මාව ඉලක්ක කරගෙන ඒ වගේ වීඩියෝ එකක් කරේ. ඉතින් කියන්න කනගාටුයි ද බුලට්. පුළුවන් නම් අපේ පක්ෂේ වෙනුවෙන් මොන හරි දෙයක් කරලා තියෙනවද කියන්නේ මගේ channel එක බලන්න. මම ජාතික ජන බලවේගයේ වෙනුවෙන් මගේ channel එකේ මගේ වීඩියෝස් තියෙනවා. ජනාධිපතිතුමා දිනවන්නේ සහ මගේ ඒ පක්ෂ වෙනුවෙන් මම දාපු වීඩියෝස් තියෙනවා. මේ ද බුලට් කියන channel එකට ගිහිල්ලා ඕන කෙනෙක් බලන්න පක්ෂ වෙනුවෙන් එක වීඩියෝ එකක් දාලා තියෙනවද කියලා. එක වීඩියෝ එකක්. මෙන්න මේ වීඩියෝ එක බලන්න මෙයා මනෝෂගේ කාලේ බියුරෝ එක ඇතුලේ හිටපු කෙනෙක්. මනෝෂගේ ගුණ ගායනා කරපු කෙනෙක් තමයි ද බුලට්. එතකොට කාගේ වමනාවටද කාගේ අනුදැනුව මතද මේ ද බුලට් කියන මේ පුජ්‍යලා නැවත නැත්නම් මේ channel එක කරන පුජ්‍යලා නැවත විදේශ සේවා නීති කාර්යාංශය ඇතුළට ගිහිල්ලා මේ වගේ වීඩියෝස් දාන්නේ. දැන් මේකේ මේ පුජ්‍යලා කාට හරි මුදල් දෙනවද? දැන් මේ වීඩියෝ එකක් කරද්දී මුදල් ලැබෙනවා YouTube එකේ. එතකොට මෙයා මේ විදේශ සේවා නීති කාර්යාංශයේ වීඩියෝ කරන්න ඒක ඇතුළේ ඉන්න කාට හරි මුදල් දීලා තියෙනවද? මේවා සභාපතිතුමා හොයලා බලන්න. මම මේක ගරු ඇමතිතුමාට ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමාට ඒවා පක්ෂ ලේකම්ට යවනවා මේ පිළිබඳව හොයලා බලන ද බුලට් එදා මනෝසගේ ගුණ ගායනා කරපු පුජ්‍යල එදා මනෝසලත් එක්ක හිටපු කෙනා අද මේ අපේ බලය රජයේ බලයටපත් වුණාට පස්සේ පක්ෂ වෙනුවෙන් එක වචනයක් කතා කරපු නැති මනුස්සයෙක් නැවත රිංගගෙන ඉන්න විදේශ වනීති කාර්යාංශය ඇතුළට. එතකොට මම කියන්නේ අපේ පක්ෂ වෙනුවෙන්වත් කවුරු හරි කෑ ගහපු මිනිහ පක්ෂේ දිනවන්න කතා කරපු මිනිහ පක්ෂ වෙනුවෙන් වැඩ කරපු කවුරු හරි YouTube channel ඕන තරම් තියෙනවානේ. එහෙනම් ඒ කෙනෙකුට යන්න තිබ්බනේ විදේශ වනීති කාර්යාංශයේ වීඩියෝස් කරන්න.
එතකොට මේ පුජ්‍යලයාට කවුද දුන්නේ අවසරය මේක ඇතුළට කියලා කරන්න? ඒ නිසා මේ ගැන හොයලා බලන්න කියලා මම නැවත කියනවා. මම මේ වෙද්දි ඊශ්‍රායල් කමිටු සභාපතිතුමාට මම මේ ගැන දැනුවත් කරලා තියෙනවා NPP එකේ. ඒතර මම ඉදිරියට මේ පිළිබඳව සියලු දෙනාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ද බුලට් කියන පුජ්‍යලයා අපේ පක්ෂය වෙනුවෙන් අල්ප මාත්‍රයක දෙයක්වත් කරමු නැති මිනිස්සෙක්. ඒ මිනිස්සයා දැන්ට විදේශ සේවා නීති කාර්යාංශයේ ඇතුළට ගිහිල්ලා මොකද කියන්නේ ಗುಣ ගායනා කරන. ඒ කියන්නේ නිලධාරීන්ගේ ಗುಣ ගායනා කරන එකනේ කරන්නේ. වැදගත් තොරතුරු දෙන ගමන් ಗುಣ ගායන. දැන් මගේ වීඩියෝස් වල කෑලි අරගෙන වීඩියෝ හදලා තිබ්බ 2023 ඔය ද බුලට්. හරිද? ඉතින් මම එදා සද්ද නැති විදිහ මොකුත් කිව්වේ නෑ. මොකද ඊශ්‍රායලයට කවදාකවත් අඩියතු යපු නැති කෙනෙක් ඊශ්‍රායලය ගැන කතා කරනවා අපේ තියෙන මෙහි විස්තර අරගෙන මෙහින්. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නෑ. මම channel එකක් කරන කෙනෙක් ඉඳලා. නමුත් මම කියන්නේ මම මේ පුජ්‍යල එක කිසිම අමනාපයක් තරහක් නෑ. ඊශ්‍රායලයේ ඉන්න ඕන කෙනෙක් කියන්නේ මේ පුජ්‍යලයාගේ මේ channel එකෙන් කිසිම අවස්ථාවක විදේශ සේවා නීති කාර්යාංශයේ වරදක් කියලා තියෙනවද කියලා හැමදාම හොඳයි කියන්නේ. නැත්තම් මේ ඕගලන්ට විදේශ සේවා නීති කාර්යාංශය දෙන තොරතුරු වැදගත් වෙනවා. හැබැයි මේ ශ්‍රමිකයන්ගෙන් පැත්තේ ඉඳලා කවදාකවත් කතා කරලා තියෙනවද? ශ්‍රමිකයෝ පැත්තේ ඉඳලා කවදාකවත් කතා කරලා තියෙනවද? නෑනේ. හැමදාම මම ශ්‍රමිකයාගේ පැත්තේ ඉඳලා කතා කරලා තියෙන්නේ. මම විදේශ සේවා නීති කාර්යාංශයේ පැත්තේ ඉඳලා නෙමෙයි. මම කතා කරලා තියෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තේ ඉඳලා. ඒ නිසා තමයි මට ගොඩක් කට්ටිය කතා කරලා කිව්වා අයියව ඉලක්ක කරගෙන තමයි මේ සභාපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ කියලා. ඉතින් මම බොහොම කනගාටු වෙනවා. මොකද සභාපතිතුමාත් මගේ පක්ෂේ සභාපතිතුමා ඔය පුටේ වාඩි වුණේ අපි මේ පක්ෂේ දිනවපු නිසා. ඒ නිසා මම බොහොම කනගාටු වෙනවා. සමාජයට මම ලියුමකුත් එතුමාට යවුවා WhatsApp එක හරහා. මොකද එතුමා දන්නේ නැතුව ඇතිනේ. ඉතින් බොහොම නැවත වතාවක් කියන්න තියෙන බොහොම කනගාටු වෙනවා සභාපතිතුමා. ඔබතුමා මං ගැන දන්නේ නැතුව මේ පක්ෂ වෙනුවෙන් කොච්චර කැපකිරීම කරපු කෙනෙක්ද කියලා දන්නේ නැතුව ඔබතුමා ඒ වගේ දෙයක් කරපු ගැන. ඉතින් මං කියන්න තියෙන්නේ අපේ ආදරණීය ඊශ්‍රායලෙන් බලාපොරොත්තු වෙන ඉන්න ආදරණීය සහෝදරයන්ට ඔයගොල්ලන් තීරණය කරන්න. දැන් මේ මගේ වීඩියෝස් බලන අයයි ඔය ද බුලට් කියන channel එක බලන අයයි ඒගොල්ලෝ එයා කාගේ පැත්තෙන් ඉඳලාද කතා කරන්නේ මම කාගේ පැත්තෙන් ඉඳලාද කතා කරන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තරම කරේ ගොඩක් කට්ටිය මට කතා කර කිව්වා අයියෝ ආව ඉලක්ක කරගෙන තමයි මේක කළා තිබුණේ මේකට උත්තරයක් දෙන්න කියලා. ඉතින් නැවත කියන්න තියෙන මේ වීඩියෝ එකේදී අර මත්ද්‍රව්‍ය කියන එක ඇත්තරම ගොඩක් වැදගත්. ඒක නැවත මම කියනවා මත්ද්‍රව්‍ය පරීක්ෂා කරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරමු නැති කට්ටිය වුණා නම් ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඊශ්‍රායලෙන් බලාගෙන ඉන්න අයටත් දෙන්න කියන්න තියෙන එක පණිවිඩය තමයි. තව දෙයක් කියන්න ඕන දැන් භාෂණයේ නිදහස අපේ රටේ භාෂණයේ නිදහස තියෙනවනේ. ඒතර කාටවත් බෑ මේ භාෂණයේ නිදහස නැති කරන්න. භාෂණයේ නිදහස මටත් තියෙනවා අනිත් අයටත් තියෙනවා. එතකොට අපිට ඔය විදේශ සේවා නීති කාර්යාංශය විතර නෙමෙයි හැම රාජ්‍ය සේවක මීන කට්ටිය අපේ මහජන බදු මුදල් වලින් යැපෙන්නේ. මහජන බදු මුදල් වලින් වැටුප් ගන්න කට්ටිය අපේ බදු මුදල් වලින් අපි මේ හම්බ කරන සල්ලි වලින් තමයි ඔයගොල්ලන් පඩිගන්නේ. අපිට අයිතියක් තියෙන ඔයගොල්ලන් වැරද්දක් කරන විවේචනය කරන්න. අපේ කටවල් වහන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම ඔය ඊශ්‍රායලෙන් ඉන්න ශ්‍රමිකයන්ට කියලා තියෙනවා මේ WhatsApp group හදාගෙන ඉන්න එපා කියලා. ඒ මිනිස්සු මට කතා කරලා කියනවා ඕගොල්ලන්ට බෑ එහෙම තග දාලා මෙහෙම කියන WhatsApp group හදලා ඕගොල්ලන් ඇයි විවේචනය කරන්න බැරි? විවේචනය කරන්න ඕන. විවේචනය කරන්න නැතුව කොහොමද? ඕගොල්ලෝ මොන හරි දෙයක් කරනවා විවේචනය කරන්න ඕන. දැන් ඕක ඇතුලේ ඉන්න හොරු අල්ලා ගන්න පුළුවන් මේ WhatsApp group තියෙන හින්දා. මොකද තව කෙනෙකුට වෙච්ච දෙයක් ඒක ඇතුලට ගිහලා කතා කරපුවාම අනිත් අය සියලු දෙනාම දැනගන්නවා. වංචා දූෂණ සිද්ධ වෙන දේවල්. දැන් ඒවා දැනගන්න හින්දා තමයි මේ WhatsApp group හදන්න එපා ආරමේ කියන්නේ. ඉතින් මේක මම පුජ්‍යලිකව ජනාධිපතිවරයාට, ඇමතිවරයාට සහ පක්ෂයේ ලේකම්වරයාට දැනුම් දෙනවා. මගේ කට වහලා විදේශ සේවා නීති කාර්යාංශයේ ගේමක් ගහන්න ලෑස්ති වෙනවා නම් ඒක හරියන්නේ නැහැ. ඒ හින්දා සියලුම මගේ 23500කට අධික පිරිසක් ඉන්න මගේ channel එක බලන ඒ සියලු දෙනාටම කියන්නේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන. ඒ කියන්නේ මගේ කට වහන්න උත්සාහ කරන විදේශ සේවා නීති කාර්යාංශය ඒක ඕගොල්ලෝ දැනගෙන ඉන්න. එහෙනම් නැවත මම මේවට සැලෙන්නේ නැහැ. මම අවසාන මොහොත දක්වා විවේචනය කරන දැන් මට කවුරු හරි තොරතුරක් දුන්න විදේශ සේවා නීති කාර්යාංශයේ හොරෙක් තක්කඩිය කියන මම තව සුළු මොහොතකින් වීඩියෝ එකක් කරනවා. මම මොකද මම බය නැහැ හොරුන්ට තක්කඩින්ට වංචාකාරයන්ට දූෂිතයන්ට විරුද්ධව මම ඕන වෙලාවක කතා කරනවා. එහෙනම් අය හැමෝම සුබ දවසක් සියලු දෙනාටම.